ඔන්න ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නකොටම මම ඔයගලන්ව එක්කගෙන යනවා මාත් එක්ක ඩෙන්ටල් එකට. මොකද අද මට ඩෙන්ටල් එකේ අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මම යන ඩෙන්ටල් එක තමයි නිගම්බු වල තියෙන ඩෙන්ටල් 1 කියන ඩෙන්ටල් එක. මේ ඩෙන්ටල් එක තියෙන්නේ නිගම්බු විෂන් කෙයා එකේ උඩ තට්ටුවේ 3rd floor එකේ තමයි ඩෙන්ටල් එක තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මතක් කරනවා අද වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. මොකද හවස් වෙලා මම ලස්සන තැනකට යනවා. මම දන්නවා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ එතනට කැමති වෙනවා කියලා. ඉතින් ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. දැන් මම ඩෙන්ටල් එකට ආවා. මම මේ ඩෙන්ටල් එකට එන්න ප්‍රධානම හේතුව තමයි මේ ඩෙන්ටල් එකේ ඉන්න ස්ටාෆ් එක ඩොක්ටර්ස්ලා මේ හැමෝම හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මෙතන හරිම පිරිසිදුයි පිළිවෙලයි. කිසිම කරදරයක් නැතුව අපිට අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම අපි අහන ඕනම දෙයකට ඒගොල්ලෝ හරි කාරුණිකව උත්තර දෙනවා. ඉතින් ඩෙන්ටල් එකේ සෙෂන් එක ඉවර වුණා. ඩොක්ටර් කිව්වා මං දත් මදින විදිය හොඳයි. තව ටිකක් හොඳට මදින්න කියලා දෙන්නම් බ්‍රෂ් එකක් අරන් එන්න කියලා. ඉතින් කාගිල්ස් එකට ගිහිල්ලා බ්‍රෂ් එකක් අරගෙන ඩොක්ටර්ගෙන් දත් මදින විදියත් අහගෙන මේ විදිහට සෙෂන් එක ෆුල් කම්ප්ලීට් කරගත්තා. ඉතින් දැන් සෙෂන් එක ඉවර වෙලා අපි දෙන්න හිතුවා දැන් ගෙදර ගිහිල්ලා උයන්නත් තව චුට්ටක් වෙලා යන නිසා මොනවා හරි පොඩි දෙයක් කාලා බීලා ගියා නම් හොඳයි කියලා. සාමාන්‍යයෙන් ඉතින් මට එළියට આવොත් මොනවා හරි කන්න බොන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි දෙන්නත් එක්ක ග්‍රෑන්ඩ් එකට ආවා. මං ගත්ත කැපචිනෝ එකක්, හස්බන්ඩ් ගත්ත අයිස් කොෆි එකක්. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම අරගත්තේ ටිරමිසු එකක්. ඇත්තටම ඒ වෙලාවේ ගන්න ලොකු දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ ටිරමිසු එක ගත්තා. හැබැයි මේක මාරු රහයි. අපි මීට කලින් try කරලා තියෙනවා. ඒක හරිම රහයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝත් ගිය try කරලා බලන්න. ඉතින් ටග්ගල් අපි ඒ ටිකත් කාලා බීලා දෙන්නත් එක්ක ඉක්මනට ගෙදර යන්න පිටත් වුණා. මොකද ගෙදර ගිහිල්ලා ලන්ච් රෙඩි කරන්න ඕන. ලන්ච් රෙඩි කරලා හවස් වෙලා ඔයගොල්ලන්ගේ කියපු ලස්සන ගමන එක්කන් යන්නත් එපයි. ඉතින් ඔන්න ගෙදර ඇවිල්ලා මම ඉක්මනට බීෆ් කරි එකක් හදාගත්තා. කලිය කරි එක හදාගත්තා. ඒ වගේම පිපිඤ්ඤ සලාඩ් එකක් හදාගත්තා. පපඩම් ටිකක් බැදගත්තා. ගෙදර තිබ්බ අචාර ටිකක් එක්ක මෙන්න මේ විදිහට ලන්ච් එක අරගත්තා. ලන්ච් එක අරගෙන ඉවර වෙලා මං ගියා මගේ පැල බබාලව බලන්න රූප්ටොප් ගාඩන් එකට. මොකද අද උදේ මට යාළුවා බලන්න බැරි වුණානේ. මං උදේ ඩෙන්ටල් එකට ගියානේ. ඉතින් මේගොල්ලන්වත් බලලා අපිට අද නෙලා ගන්න තියෙන පළදාවත් ඉක්මනට නෙලාගෙන පල්ලෙහාට යන්න.
තියෙන්නේ නත්තල් ගහක් වගේ උඩට හැදුණු සලාද ගහක්. ඉතින් සලාද ගහ අපිට මුල් අවදියේදී කඩා ගන්න බැරි වුණොත් මෙන්න මේ විදිහට උඩට යනවා. මේ තියෙන්නේ සලාද මල්. ඉතින් මට හිතුණා මේක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා. මොකද සලාද ගහක් මේ විදිහට දැකමු පළවෙනි අවස්ථාව මගේ ජීවිතේත් මට. මේ තියෙන්නේ ඉතින් මම අද උඩින් කඩාගෙන ආපු මගේ පළදාව. අඹ ගෙඩිය නම් ඉතින් වැටිලා තිබුණා. මේ කලින් දවසක මම කඩාගත්ත බණ්ඩක්කා. ඉතින් මම බණ්ඩක්ක සාමාන්‍යයෙන් කඩාගෙන මේ විදිහට දෙපැත්ත කපලා ෆ්‍රිජ් එකේ දාගෙන තියා ගන්නවා. මොකද එතකොට තමයි සාමාන්‍ය ප්‍රමාණයක් එකතු වෙන්නේ. මේ හැමදාම ඉතින් ගොඩාක් හැදෙන්නේ නැහැනේ කලල්. සමහර දවසට ගොඩක් තියෙනවා, සමහර දවසට ගොඩක් නැහැ. ඉතින් බලන්නකෝ මං අද කොච්චි, තක්කාලි, මාළු මිරිස්, බෙල් පෙපර්, බණ්ඩක්කා, ආලංගා, බැරණිය මිරිස් කරල් දෙක තුනක් ඒ ටික කඩාගත්තා. ඉතින් කඩාගත්තු එළවලු ටික ස්ටෝ කරා. ස්ටෝ කරලා මං ආවා නිගමවල තියෙන අලිය මරික්කා කියන සිංහල බෙහෙත් බඩු කඩේට. ඉතින් මං වෙනදාට බෙලි මල්, රණවරා මල් වගේ දේවල් ගන්න කීල්ස් එකෙන්. ඉතින් මේ පාර මට හම්බ වුණේ නැහැ. ඉතින් මෙතනක් තියෙනවා. මං සාමාන්‍යයෙන් සමහර දේවල් මෙතනින් අරගන්නවා. ඒවල හිම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඉතින් අරගත්තා. අරගෙන මං ආවා ග්ලැම ගේට් එකට. මොකද මං අරගත්තු ස්කර්ට් එකක් තියෙනවා මට මාරු කරගන්න. ඉතින් ටක්කාල ග්ලැම ගේට් එකට ඇවිල්ලා මං ස්කර්ට් එක මාරු කරගත්තා. ඉතින් ඉස්සරහට මම පෙන්වන්නම් ඔයගලන්ට මොකද්ද මං ගත්ත ස්කර්ට් එක කියලා ගෙදර ගිහිල්ලා. ඉතින් ඔන්න දැන් මං අර ඔයගලන්ට කියපු ලස්සන තැනට ඔයාලව එකගෙන යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් බලාගෙන ඉන්නකෝ අපි දැන් මේ කොහෙටද යන්නේ කියලා. ඔන්න ඉතින් ඔයගලංග මං කියපු තැනට එක්කගෙන ආවා. ඔයගලංග එක්කගෙන ආවේ නිගම්බවල අලුතෙන්ම අරපු තිලක්මයකට. ඒ කියන්නේ මේක තියෙන්නේ අපේ ගේ ළඟමයි. මට විනාඩි 2-3කින් මෙතෙන්ට එන්න පුළුවන්. ඇත්තටම මේක නම් සුරංගනා ලෝකයක් වගේ. මන් දන්නවා මම වගේ කිචන් අයිටම්ස් වලට, ඒ වගේම මල් වලට, ගස් වලට, ලස්සන දේවල් වලට කැමති ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතෙන්ට කැමති වෙනවා කියලා. ඇත්තටම මෙතෙන්ට ගියාම මට නම් මේ ටික ඔක්කොම ගෙදර අරගෙන එන්න තරම් ආසයි. ඒ තරමට හරිම ලස්සනයි. හැබැයි ඉතින් මේ ඔක්කොම ගන්න ගොඩාක් සල්ලිත් ඕනේ. ඒ වගේම මේවා තියන්න තැනකුත් ඕනේ. ඉතින් ඒක නිසා මේ දේවල් බලලා රස විඳිනවා කියලා මම හිත හදාගත්තා. මොකද ඕනේ කරන හැම දෙයක්ම ඉතින් ගෙදර අරන් එන්න බැරි නිසා. ඉතින් මට හිතුණා ඔයගලන්ට මේ ටික පෙන්වන්න ඕනේ කියලා. මේක නම් මාර ලස්සනයි. ඔයාලා ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න. ඇත්තටම මේ තැන් වලින් ඇස් දෙක එළියට ගන්න හිතෙන්නේ. ඒ තරමට මේ හැම දෙයක්ම හරිම ලස්සනයි. පේනවනේ මේ ලෝකෙ මං අතරමං වෙලා ඉන්න හැටි. ඉතින් මට නම් ඇත්තටම මෙතනින් එන්නවත් හිතුන්නේ මේ ඒ තරමටම මේවා මාරම ලස්සනයි. ඉතින් ගන්න ඕන දේවල් ටිකත් අරගෙන ඊට පස්සේ ෆුඩ් කෝට් එක පැත්තට ආවා. ඉතින් ෆුඩ් කෝට් එකට ගිහිල්ලා මැජික් කෝන් ගත්තා. තව කෑම බීම ටිකක් ගත්තා. මට දැනුණ විදිහට නම් එතන ගාන චුට්ටක් වැඩි. ඒක නිසා ඔයගොල්ලෝ මොන හරි ගන්නවා නම් අනිවාර්යයෙන්ම ගාන අහලා ගන්න. එක මතක තියාගන්න. ඉතින් දැන් අපි දෙන්න මේ ගෙදර යන්න හදන්නේ. ඉතින් මේ පාර අපි දෙන්න විතරයි හිටියේ. මේ හරිම සැනසීමක් දැනෙනවා. හරි ෂෝක් එකකට අපි දෙන්නත් එක්ක ඉතින් පොඩි chat එකක් දාගෙන මේ පාර දිගේ ඇවිදගෙන ආව වාහනේ ගාවට. ඊට පස්සේ දැන් අපි දෙන්නට තියෙනවා කීල්ස් එකකට චුට්ටක් යන්න. මොකද ගෙදර මදි පාඩු වෙච්ච ග්‍රොසරිස් ටිකක් තියෙනවා. ඉතින් මේ ගමන්ම ඒ ටිකත් අරගෙන ගෙදර යනවා. එහෙනම් ගෙදර ගිහිල්ලා අපි ආයෙත් හම්බ වෙමු.
ඔන්න ඉතින් ටක් ගාලා ගෙදර ඇවිල්ලා ඇඳපත් මාරකු ඉගෙන ගෙනාවු බඩ ටික අස් කරගන්න හදන්නේ. බලන්නකෝ මගේ පෙරේතකම. උදේත් මම ටිරබුස කෑවා. හැබැයි හවස ගිහිල්ලා මම ආයෙත් කේක් අරගෙන ආවා ග්‍රෑන්ඩ් එකකින්. ඔන්න දැන් මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මම මොනවද ගත්තේ කියලා. මම ගත්ත වට්ටක්කා, කැරට්, ඒ වගේම මුකුඩු වෙන්න, අබේවල එකකින් බටර් අරගත්තා, ස්ට්‍රෝබෙරි ගත්තා, කෙසෙල් අරගත්තා. ඒ වගේම සුසුලෝණු අරගත්තා, ලෙමන් පප් එකක් ගත්තා. මේක ෂුගර් ෆ්‍රී මට මතක විදිහට. ඒ වගේම කොත්මලේ චොක්ලට් කිරි පැකට් එකක් ගත්තා. පිපිඤ්ඤෝ ගෙඩියක් අරගත්තා. තව මම අරගත්තා අමුමිරිස්. මගේ ගස්වල මේ දවස්වල අමුමිරිස් චුට්ටක් අඩුයි. ඉතින් තව අරගත්තා ගෝව මලක්. ඒ වගේම අරගත්තා පපඩම්. ඉතින් පපඩම් නැතුව බෑනේ මට. මේ ඒ වගේම මෙන්න මේ බලන්නකෝ පොලස් කපලා තිබ්බා. ඉතින් මම ඒකත් අරගත්තා. මොකද එතකොට කොහොල්ල ගා ගන්න ඕනෙත් නැහැ. අනිත් එකේ මේ පොලස් එකේ කිසිම කාට ගතියක් තිබුණෙත් නැහැ. තව මම අරගත්තා දෙවෙනි බත රයිස් නූඩල්ස් එක ගත්තා. මගේ කොකනට් මිල්ක් එක අරගත්තා. සෝයා මීට් අරගත්තා. ඒ වගේම හයිලන්ඩ් එකකින් පිටි කිරි ගත්තා. මේ ඒ වගේම හාල් බල්ක් එකක් තිබුණා මං ආස විදිහේ. ඉතින් ඒකනත් අරගත්තා. සෝයා සෝස් ගත්තා. ඒ වගේම මම බොන රිච් ලයිෆ් එකේ කිරි එක අරගත්තා. ඔන්න ඔය විදිහට ඉතින් ඔය ඔතන තියෙන දේවල් ටික ගත්ත. දැන් මට මතකත් නෑ හරියට. මං හිතන්නේ මං ඔක්කොම ටික කියන්න ඇති. ඔය ටික තමයි අරගත්තේ. දැන් අපි බලමු තිලක් මගෙන් මම මොනවද ගත්තේ කියලා. ඉතින් මං සත්සෝයකින් කලින් චූටි පිහියක් ගෙන්න ගත්තා. ඒක මගේ අතින් කැඩුනා. ඉතින් මං ඒක නිසා චූටි පිහියක් ගත්තා. මෙන්න මේ සිලිකන් හැන්ද ගත්තා. මොකද මං සිලිකන් කියලා කලින් ගත්තේ හැන්ද නිකන් උණු වෙනවා. ආයෙ ගත්තා මෙන්න මේ කුරුඳු එසෙන්ෂල් ඔයිල් එක. ඒ වගේම මම ආයෙ අරගත්තා තව සුවඳ එසෙන්ෂල් ඔයිල් එකක්. මට ඒකේ නම නම් මතක නැහැ. ඉතින් මේ තියෙන්නේ 9000 ගාණක් හරි මට මතක නැහැ. 12000ක් හරි ඔන්න ඔහම ගාණක් තමයි ගියේ. 9000 ගාණක් නෙමෙයි 12000 ගාණක්. මොකද රැක්ට් වෙනකොත් ආයෙ ගත්තා. ඒක නිසා මෙන්න මේ කැන්ඩල්ස් උයි ලස්සන කැන්ඩල්ස් හෝල්ඩර් එකයි මේ එසෙන්ෂල් ඔයිල් උයි. ඒ වගේම මෙන්න මේ ස්පොන්ජ් අරගත්තා. ආය අරගත්තා ඒප්‍රන් එකක්. මගේ ඒප්‍රන් එක සවුත් වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා ඒප්‍රන් එකක් ගත්තා. මෙන්න මේ පාපිසි දෙක අරගත්තා. ඒ වගේම හබීට ජිම් එකට ගෙනියන්න මෙන්න මේ බෑග් එක අරගත්තා. මෙන්න මේ ටික තමයි මම අරගත්තේ. අර රැක්ස් තුනක් අරගත්තා. ඒ රැක්ස් තුන මං හිතන්නේ මං කිචන් එකේ තියලා ඇවිල්ලා ඉන්නකො මං එකත් ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මං කියපු අර රැක්ස් තුන. මේකත් ලස්සනට මම ඒක තැනක හෝල්ඩ් කරන්න හිතන් ඉන්නේ. ඉතින් ඒකත් හෝල්ඩ් කරලා මං ඔයගලන්ට පෙන්නන්නම්. ඔන්න දැන් තියෙනවා මං ගත්ත අර බෙලිමල් එක. මං ඔයගලන්ට කියන්න ඕනේ මං ඔයගලන්ට වොයිස් කරද්දි මේ බෙලිමල් එක ගෙදර ගෙනාලා බැලුවා. බලද්දි ඒකේ ඇත්තට ගොඩාක් ඩස්ට් එක වැලි බිත්තර කටු වගේ දේවල් තිබුණා. ඉතින් මේක හොඳට වොෂ් කරලා ක්ලීන් කරලා තමයි ගන්න වෙන්නේ පාවිච්චියට. මොකද ග්‍රෑම් 100ක් රුපියල් 800ක් වගේ වුණා. ග්‍රොසරිස් ගද්දි මට වැරදිලා චීස් එකත් මං ඒකට දාලා. ඔන්න දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ ග්ලැමර් ගේට් එකේ මම ගත්ත ස්කර්ට් එක. මෙන්න මේ ස්කර්ට් එක තමයි මම අරගත්තේ. ඇත්තටම මේක කැමරා එකට පේනවද දන්නේ නැහැ. ඒත් මේ ස්කර්ට් එකේ පාට මේ ස්කර්ට් එක හරිම ලස්සනයි. ඉතින් මේක තමයි මම අරගත්ත ස්කර්ට් එක. දැන් ඉතින් මේ ටික සේරම අස් කරලා ඉක්මනට ඩිනර් එක ගන්නවා. ලන්ච් එකට හදපු දේවල්ම තමයි අද ඩිනර් එකටත් ගත්තේ. ඉතින් ඒක නිසා අමුතුවෙන් ඔයගලන්ට පෙන්වන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ කොටන් ස්පොන්ජ් කියන එක මම අරගත්තා. ඒ කොටන් ස්පොන්ජ් එක හරි ලස්සනට පිළිවෙලට තිබ්බම තිබ්බට අපි පාවිච්චි කරද්දී ඒක සාමාන්‍ය පොල් මුඩ්ඩක් වගේම වෙනවා. ඒක තමයි මට ඔයගලන්ට පෙන්වන්න ඕන උනේ. මොකද මම ඒක try කරලා බැලුවා ගෙනල්ලා. මොකද ඒක එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි කියලා මට හිතෙන හින්දා ස්පොන්ජ් වගේ දේවල් දිරන්න ලොකු කාලයක් යන නිසා. ඉතින් මට හිතෙනවා මම ඒක දිගටම පාවිච්චි කරයිද නැද්ද දන්නේ නැහැ. ඉතින් බලමු මම ඒක ඔයගලන්ට ඉස්සරහට කියන්නම්. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නයි හදන්නේ. මේ වෙනකම් මාත් එක්ක රැඳිලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම
ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම ආදරෙන් පරිස්සමෙන් ආරක්ෂිතව hina වෙලා ඉන්න.